40 years of empowering lives with excellence. Ladies and gentlemen, please put your hands together as we invite on stage Honorable Arun Hema Chandra, the Honorable Deputy Minister of Foreign Affairs and Foreign Employment. A round of applause. මෙම අවස්ථාවට පැමිණී සිටින විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමාගෙන්ද ඒ වගේම ප්‍රශ්නහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගෙන්ද ඒ වගේම මෙම අවස්ථාවට පැමිණී සිටින නියෝජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු උප සභාපතිතුමා ඇතුළු ඒ වගේම අපගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ සභාපතිතුමන් ඒ වගේම විදේශ තානාපති කාර්යාලය නියෝජනය කරමින් පැමිණී සිටින එම නියෝජිත පිරිස ඒ වගේම මෙම අවස්ථාවට පැමිණී සිටින බලපත්‍රලාභීන් විදේශ ශ්‍රමිකයෝ ඒ වගේම මෙම ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශය නියෝජනය කරමින් එම සේවකයෝ ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ මේක ඉතාමත් ඓතිහාසික මොහොතක්. විශේෂම ගත්තොත් එහෙම අපේ මාතෘ භූමියේ විදේශ රැකියා ශ්‍රේෂ්ඨයේ ඉතාමත් පෞරාණිකයි. අපගේ ඉතිහාසෙ පුරාම විදේශ රැකියා ශ්‍රේෂ්ඨය හැමදාම තිබිලා තියෙනවා. ඒක ඒ රජරෝන්ගේ කාලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යටත් විජිත යුගයේ වෙන්න පුළුවන්. ඒ වගේ හැම කාලෙම විදේශ රැකියා ශ්‍රේෂ්ඨය මේ මාතෘ භූමියේ තිබිලා තියෙනවා. මේ රටෙන් පිටට ශ්‍රමිකයෝ හැමදාම ගිහිල්ලා තියෙනවා. නමුත් මෙම කාර්යාංශය වැදගත් වන්නේ විශේෂයෙන්ම 1985 දී මෙම ශේෂ්ත්‍රය ලංකාවේ යම්කිසි නියාමනයට පත් වෙනවා. ඒක තමයි අපගේ නූතන ඉතිහාසයේ නියාමනයට පත්වෙච්ච ප්‍රථම අවස්ථාව. විශේෂයෙන්ම අපි දන්නවා විවෘත ආර්ථිකයත් එක්ක 1970 දශකයේ යම්කිසි ශ්‍රම වෙළඳ පොළට යම්කිසි ඉල්ලීමක් මතුවෙනවා. ඒකත් එක්ක රටේ නිර්මාණ වෙච්ච එම තත්ත්වයක් එක්ක විශාල සංඛ්‍යාවක් අවිධිමත් ආකාරයෙන් පිටරටවලට යන්න යම්කිසි තත්ත්වයක් නිර්මාණ වුණා. නමුත් 1985 දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත හරහා මෙම ශ්‍රේෂ්ඨය යම්කිසි ආකාරයෙන් නියාමනයට පත් වෙනවා. එතකොට අපි අද යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් මෙම නියාමනය එහෙම නැත්නම් මේ පනත සම්පූර්ණයෙන්ම ඒ පනතට අදාළ ඒ කාර්යභාරය ඉෂ්ට වෙලා තියෙනවද කියන ප්‍රශ්නය ඇහුවොත් එහෙම අපිට ඔව් කියන්නත් පුළුවන්. තැන් තැන් වලදී යම්කිසි ස්ථාන තියෙනවා, තැන් තැන් වලදී යම්කිසි පුරපාඩු තියෙනවා. ඒ නිසා අපිට නෑ කියන්නත් පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගේ සුවිශේෂී ජනවරමත් එක්ක බලයට පත්වෙච්ච අපගේ ආණ්ඩුවට යම්කිසි වගකීමක් තියෙනවා. මේ ශේෂ්ත්‍රය ඉතාමත් හොඳ විදියට නියාමනය කරමින් මේ ශේෂ්ත්‍රය හරහා මේ රටට යහපතක් ගොඩනැගීමට අදාළ කරන්නේ මැදිහත් වීම කරන්නට අපි බැඳිලා ඉන්නවා. විශේෂම ගත්තොත් එහෙම අද මේ රටේ කිසිම අර්බුදයක් නැතුව, විදුලි විසන්ධියක් නැතුව, තෙල් බෙහෙත් ප්‍රශ්න නැතුව යථා විදියට සාමාන්‍ය විදියට මේ රට දුවන්නට මේ විදේශ රැකියා ශේෂ්ත්‍රය ඉතාමත් දැවන්ත කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම අපි දන්නවා පසුගිය කාලවකවානුව තුළ සිද්ධ වෙච්ච විවිධ දූෂණ වංචා නාස්ති අක්‍රමිකතා ඇතුළු මේ දේවල් හරහත් අක්‍රමිකතා හරහත් මෙම ශේෂ්ත්‍රයට දැඩි හානි සිද්ධ වෙලා තිබුණා. ඒ නිසා අපි මේ ආණ්ඩුව බාරගත්තෙන් පස්සේ අපි තීරණය කරා
ඉතාමත් හොඳ ඉතාමත් විනිවිධභාවයක් සහිත දූෂණ වංචාව නාස්තියෙන් තොරව හොඳ පිරිසුදු විදේශ රැකියා ශේෂ්ත්‍රයක් ගොඩ නගන්න ඕන කියන බලාපොරොත්තුව අපිට තිබුණා. විශේෂයෙන් මේකට අදාළ කරන ඒ මඟ පෙන්වීම, ඒ නායකත්වය අපගේ අමාත්‍යතුමා අපිට ලබා දෙනවා. ඒ නිසා අපි යම්කිසි ප්‍රගති අත්පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි සතුටු වෙන්නට ඕනේ අර කලින් කැඩිලා වෙන් වෙලා තිබිච්ච ඒ කොටස් දැන් එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ රැකියා විදේශ කටයුතු කියන මේ ශේෂ්ත්‍රය දැන් අපි ඒකාබද්ධ කරලා තියෙනවා. ඒ හරහා අපිට ඉතාමත් ඵලදායී ප්‍රතිඵලය අපිට ලබා ගන්නට යම්කිසි අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි යම්කිසි ඒකාබද්ධ මෙහෙයුමක් ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පසුගිය කාලවකවානු තුළ සිද්ධ වෙච්ච විවිධ දූෂණ වංචාවලට අදාළව අපි ඒකට අදාළ කරන විමර්ශන ඉතාමත් කඩිනමින් අපි පවත්වගෙන යනවා. ඒකට අදාළ සුභවාදී ප්‍රතිඵලත් අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙම අපගේ කාර්යාංශයට අදාළව අපිට පොලිස් විශේෂ ඒකකයකුත් පිහිටවන්නට යම්කිසි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ හරහාත් අපිට ජනතාවට යම්කිසි ප්‍රතිඵලයක් ලබා දෙන්නට අපිට දැන් අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි තව දෙයක් දන්නවා විවිධ දේශපාලනකරණයට ලක්වෙච්ච ශේෂ්ත්‍රය, විවිධ පොරොන්දු ලබා දීපු ශේෂ්ත්‍රය, විවිධ අවභාවිතාවට ලක්වෙච්ච ශේෂ්ත්‍රය දැන් ඒ කිසි දෙයක් නැතුව අපි කාටවත් බොරු පොරොන්දු දෙන්නේ නැතුව මේ ශේෂ්ත්‍රය විදියටම අපි ගොඩනගන්නට අපි බැඳිලා ඉන්නවා. ඒක තාමත් හොඳ විදිහට කරගෙන යනවා. මම හිතන්නේ මෙතන ඉන්න බලපත්‍රලාභීන්ටත් ඒ සම්බන්ධව හොඳ අත්දැකීමක් ඇති. අපි කිසිසේත්ම දේශපාලන බලපෑම් කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ ශ්‍රේෂ්ඨට අදාළ කරන ඒ මුල්තැන ලබා දීලා අපි මේ ශ්‍රේෂ්ඨය ගොඩනැගීමට අදාළව ඒ අදාළ කරන මැදිහත් වීම අපි කරගෙන යනවා. ඒ වගේම තව කාරණාවක් මෙතන මතු කරන්න කැමති. විශේෂයෙන්ම දැන් අද දැන් සඳහන් වෙච්ච ඒ කෝල් සෙන්ටර් එකට අදාළව විශේෂයෙන් පැමිණිලි ඒකකයට අදාළව මෙම කෝල් සෙන්ටර් එක එහෙම නැත්නම් මේ පැමිණිලි මධ්‍යස්ථානය ගත්තොත් එහෙම මේ දුරකථන පැමිණිලි මධ්‍යස්ථානය ගත්තොත් එහෙම දැන් අවුරුදු ගණනාවකට කලින් ස්ථාපිත කරපු එකක්. නමුත් අවාසනාවන්ත විදියට ක්‍රමානුකූලව සිද්ධ වෙන්න ඕන ඒ ප්‍රගතිය එහෙම නැත්නම් ඒ වර්ධනය එහෙම නැත්නම් ඒ අගය එකතු කිරීම එතනදී සිද්ධ වෙලා තිබුණේ නැහැ. යම්කිසි කාලවකවානු තුළ මේක හඳුන්වනකොට එවකට තිබිච්ච තාක්ෂණයත් එක්ක සංසන්දන කරලා බලද්දී ඒ කාලේ තාක්ෂණය දියුණු තාක්ෂණයක් වුණත් මේ සිද්ධ වෙච්ච අක්‍රමිකතා හරහා මේ ශේෂ්ත්‍රය එහෙම නැත්නම් මේ අදාළ කරන මේ මධ්‍යස්ථානය දියුණු කරන්නට අසමත් වුණා. ඒ නිසා අපි තීරණයක් ගත්තා. ඊටමත් කඩිනමින් මේ පැමිණිලි මධ්‍යස්ථානය මේ දුරකථන පැමිණිලි මධ්‍යස්ථානය අපි ප්‍රවර්ධන කරමින් මේකට අගය එකතු කරමින් අද ලංකාවේ තියෙන නූතනම තාක්ෂණය හඳුන්වා දෙමින් උදාහරණයක් කවුරු හරි පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නම් ඒ පැමිණිල්ලට අදාළ කරන යම්කිසි සීරියල් නම්බර් එකක් ලබා දෙමින් ඒ පැමිණිලිකරුවන්ට අදාළ කරන මේ සේවය ලබා ගන්නට යම්කිසි අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්නවා අද අපි මේ ඩෙත් කම්පන්සේෂන් එකට අදාළව එහෙම නැත්නම් කෙනෙක් මරණයට පත් වෙනකොට ඒකට අදාළ කරන ඒ වන්දි මුදලත් අපි වැඩි කරනවා. ඒ වගේම අවසන් කටයුතු සඳහා ලබා දෙන එම වියදමට අදාළ ලබා දෙන මුදලත් අද අපි වැඩි කරනවා. ඒ වගේම ගත්තොත් එහෙම අපි මේකට අදාළව විශේෂයෙන්ම යම්කිසි ඇප් හරහා සුපර් ඇප් කියලා කියන මේ ඇප් හරහා මේ විදේශ රැකියා ශේෂ්ත්‍රයේ යම්කිසි ආකාරයෙන් අපි මධ්‍යගත කරමින් විදේශ ශ්‍රමිකයන්ට අදාළ කරන සියලුම සේවාව ඒ ඇප් එක හරහා ඒක ප්‍රී ඩිපාචර් එක සිට රීඉන්ටිග්‍රේෂන් දක්වා ඒ ෆොරින් රෙමිටන්ස් මේ රටට ගෙන්නන එක ඇතුළු මේ විවිධ දේවල් මේ ඇප් එකට එකතු කරමින්
යම්කිසි ආකාරයෙන් මේ විදේශ ශ්‍රමිකයන්ට ඉතාමත් ඵලදායි සේවයක් ලබා දෙන්නට අපි උත්සාහ කරනවා. ඒ වගේම තමයි පැමිණිලි අංශය වුණත් මේ ඇප් එකට අපි සම්බන්ධ කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. ඒකට අදාළ කරන අපිට ILO ආයතනය හරහත් අපිට යම්කිසි උදව් උපකාර දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා විදේශ ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය ගැනත් අපි ඒ පොරොන්දුවක් ලබා දීලා තිබුණා. ඒ සම්බන්ධවත් අපි මැතිවරණ කොමිසමත් එක්ක පසුගියදා සාකච්ඡා කරා. ආණ්ඩුවක් විදිහට අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරමින් මේ ඡන්ද අයිතියට අදාළවත් අපි සුබවාදී පිළිතුරක් සුබවාදී ආරංචියක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්නවා අපගේ තානාපති මහ කොමිසාරිස් කාර්යාලවලදී කම්කරු සුබසාධන අංශයක් තියෙනවා. පසුගිය කාලවකවානුව තුළ එක එක දේශපාලකයෝගේ මේකට අදාළ දේශපාලකයෝගෙන් යම්කිසි දේශපාලන මැදිහත් වීමට පත්වෙච්ච බලපෑම් වලට පත්වෙච්ච Tamanගේ ගජ මිතුරෝ එම තනතුරු වලට පත්වෙච්ච තත්වයක් තිබුණා. නමුත් ඒක අපි මුළුමනින්ම වෙනස් කරමින් අපගේ අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශයටත් ඒ වගේම විදේශ සේවා නියුක්තිකාරී අංශයටත් මේ තනතුරු ටික අපි බාර දෙනවා. ඊටමත් හොඳ ඊටමත් විනිවිදභාවයේ සහිතව ඒ ඉන්ටර්වියුස් ටික හරි ආකාරයෙන් කරගෙන ඕනෑම කෙනෙක්ට ඇප්ලයි කරලා යන්න පුළුවන් තත්වයක් අපි උදා කරලා තියෙනවා. ඒ වගේම තමයි එවන් පුද්ගලයන්ට තමයි එතන ඒ කම්කරුවෝ මුණ දෙන ඒ ප්‍රශ්න ගැටළු වලට අදාළව මැදිහත් වෙන්න ඒ හැකියාව තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මෙම ශ්‍රේෂ්ඨට අදාළ ප්‍රශ්න ගැටළු අර්බුද අවම කරමින් දූෂණ වංචාව නාස්තිය තුරන් කරමින් අපගේ විදේශ ශ්‍රමිකයන්ට අදාළ කරන එම උතුම් සේවය ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අදාළ විශ්වාස කරනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාමත් හොඳ විදියට ඉතාමත් ඵලදායී විදියට කටයුතු කරයි කියන ඒ බලාපොරොත්තුව විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත මේ පනත මෑතකදී සංශෝධන වුණේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක ඉතාමත් පළල් විදියට විදේශ රැකියා පනත කියන නමෙන් Foreign Employment Act කියන නමෙන් අපි ඉතාමත් පළල් පනතක් නිර්මාණ කරමින් මේ විදේශ රැකියා ශාස්ත්‍රය තවත් ශක්තිමත් කරන්නට අපි උත්සාහ කරනවා. ඒ වගේම ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ලබාගත් අවුරුද්ද 2025 අවුරුද්ද කියන ප්‍රෝකතනය දැන් අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේක මේ අවුරුද්දත් එක්ක මේ සංසන්දන කරනකොට ඊළඟ අවුරුද්දේදී මීට වඩා ප්‍රගතියක් අපිට පෙන්වන්න පුළුවන් තත්වයක් අපි උදා කරන්නට. හැබැයි මේ කිසිසේත්ම අපිට තනියෙන් කරන්නට බෑ. අපි හැමෝම එකතු වෙමින් විශේෂයෙන් අපි බලපත්‍රලාභීන්ගේ ඉල්ලීම් ගැටලු ගණනාවක් තිබුණා. ඒ ටිකටත් අපි ආමන්ත්‍රණය කරා. තව දේවල් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ නිසා අපිට එක අතක බලපත්‍රලාභීන් එක අතක මේක නියාමන අධිකාරියක් විදිහට පවත්වාගෙන යන අපේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ වගේම දේශපාලන අධිකාරිය වෙන අපි ශ්‍රමිකයෝ ඒ වගේම අපගේ මේකට අදාළ කරන සේවය සපයන එම ආයතන ඒ වගේම විදේශ රටවල් ඇතුළු මේ හැමෝම එකතු වෙමින් මේ ශ්‍රේෂ්ඨය ගොඩනැගීමට අපි බැඳිලා ඉන්නවා. එම නිසා සියලු දෙනාටම ශක්තියයි தைரியයි ලැබේවා කියලා ප්‍රාර්த்தනා කරමිன் இன்றைய தினம் இங்கு வருகை தந்திருக்கின்ற உங்கள் அனைவருக்கும் முதற்கண் காலை வணக்கங்கள் என்று தெரிவித்துக் கொண்டு எமது நாட்டின் இந்த வெளிநாட்டு வேலைவாய்ப்பு துறை என்பது மிகவும் ஒரு முதுகெலும்பாக மிகவும் ஒரு முக்கியமாக திகழும் ஒரு துறை. இந்த நாட்டில் நெருக்கடி இல்லாமல் நாங்கள் தொடர்ந்தும் நாங்கள் ஒரு சாதாரணமான நிலைமையில் நாங்கள் வாழ்ந்து கொண்டிருப்பதற்காக இந்த துறை பல்வேறு தரப்பட்ட விதத்தில் எங்களுக்கு உறுதுணையாக இருக்கின்றது. குறிப்பாக இந்த நாட்டிற்கு அந்நிய செலவாணியை பெற்றுக் கொடுக்கும் அந்த துறையாக இந்த துறை காணப்படுகின்றது. ஒரு மின்வெட்டு இல்லாமல்
மருந்து சம்பந்தப்பட்ட தட்டுப்பாடுகள் இல்லாமல், எரிபொருள் வரிசைகள் இல்லாமல் இந்த நாடு ஒரு சுமூகமான நிலைமையில் இந்த நாடு இயங்கிக் கொண்டிருப்பதற்கு இந்த துறை ஒரு உறுதுணையான துறையாக இருக்கின்றது. ஆகவே வரலாற்றில் மிகவும் கூடுதலான வெளிநாட்டு அந்நிய செலாவணியை பெற்றுக் கொடுத்த வருடமாக 2025 ஆண்டு திகழ்கின்றது. நாங்கள் எதிர்பார்க்கின்ற அந்த எதிர்பார்ப்பானது நாங்கள் 2025 ஆண்டையும் விட 2026 ஆண்டு இன்னும் அதிகமான வெளிநாட்டு அந்நிய செலவாணியை பெற்றுக்கொள்ள முடியும் என்கின்ற அந்த எதிர்பார்ப்பு இருக்கின்றது. ஆகவே இந்த செயற்திட்டத்தினை நாங்கள் தனியாக நாங்கள் செய்ய முடியாது. ஒரு புறத்தில் அரசியல் தலைமையிலாகிய நாங்கள், இன்னும் ஒரு புறத்தில் நமது வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகம், இன்னும் ஒரு புறத்தில் இந்த சம்பந்தப்பட்ட இந்த வேலை ஆட்சேர்ப்புகளில் ஈடுபடும் அந்த சம்பந்தப்பட்ட அந்த ஆட்சேர்ப்புகளில் ஈடுபட்டு கொண்டிருக்கும் நீங்கள், மேலும் நமக்கு இந்த உறுதுணையாக இருக்கின்ற வெளிநாடுகள், அந்த நாடுகளின் நிறுவனங்கள் உள்ளிட்ட அனைவரது ஒத்துழைப்புடன் தான் இந்த துறையினை நாங்கள் நிச்சயமாக கட்டியெழுப்ப முடியும். ஆகவே மீண்டும் ஒருமுறை இந்த விழாவிற்கு வருகை தந்திருக்கின்ற உங்கள் அனைவரையும் வருக வருக என்று வரவேற்று, I would like to express our sincere gratitude to all the nations, those who welcome Sri Lankans to work in their respective countries. And also we would like to thank those nations as well as those employers, those who have provided those golden opportunities for Sri Lankans to come and go and work in those respective countries. And we do value the foreign remittance that we get to our country, and therefore we do expect in future we can create more opportunities and more skilled labor force that will help your respective countries and also Sri Lanka. එම නිසා යලිවතාවත් මෙම අවස්ථාවට පැමිණි සිටින සියලු දෙනාටම ස්තුතිය පුද කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කර ගන්නම්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශ සියලු දෙනාටම ඒ වගේම මේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම සුබ පතමින් මම සමු ගන්නවා. ස්තුතියි.